ස්තුති වේවා ප්‍රශංසාව දැසන සෑම දෙනාම දවසක් උන්වහන්සේ ලබා දී තියෙනවා. උන්වහන්සේගේ පාමුල උන්වහන්සේගේ වචනය ශක්තිමත් වෙන්න උන්වහන්සේගේ රාජ්‍යයට අපිට උරුමකම් කියන්න එමයි මහන්තික ස්වාමින් වහන්සේගේ ක්‍රියාකලාපය විශේෂයෙන්ම මේ දවසේ ස්වාමීන් වහන්සේ අපිට මතක් කරන දෙයක් තමයි මම ඉක්මනට එනවා ලෑස්තිය. ස්වාමීන් වහන්සේ අපිට හැමතිස්සෙම මෙනෙහි කරන දෙයක් තමයි මම කවුද? ලෝකයේ විනාශ වෙන මිනිස්යන්ගේ කොටස මම අයිතිද නැත්නම් ස්වාමීන් වහන්සේ උසලන ස්වාමීන් වහන්සේගේ රාජ්‍යයට සුළු පිරිසකට මම අයිතිද? වහන්සේගේ රාජ්‍යයට තෝරගන්න දරුවන් අපි කවුරුට කාටවත් නොතේරෙන විදියට ස්වාමීන් වහන්සේ ඉතාමත් රහස්‍යගත විදියට උන්වහන්සේගේ දරුවෝ සූදානම් කරමින් සිටිනවා. උන්වහන්සේට සෙනග වැඩක් නැහැ. උන්වහන්සේට ශුද්ධ දරුවෝ තමයි අවශ්‍ය කරන්නේ. මම සුද්ධකමට කැමතිද? මන්ද නම් ස්වර්ගයේ රාජ්‍යයේ පරිශුද්ධ ස්ථානය. මේ නිසා තමයි මේ සෑම දෙයක්ම මේ පොළවේ සිදු වෙන්නේ ක්‍රියාත්මක වෙන්නේ උන්වහන්සේගේ දරුවෝ ටික සූදානම් කරගන්න ස්වාමීන් වහන්සේගේ රාජ්‍යයට. පාපේ පෞකාර සෙනග අතරින් එක මිනිස්සෙක් ස්වාමීන් වහන්සේ ඇදලා ගත්තම ඒ මිනිස්සයා තුලින් බොහෝ සෙනග ගැලවෙනවා අපි ඒක දන්නේ නැහැ. ඇයි මම කිව්වේ ඒගොල්ලෝ ඒක දන්නේ නැහැ කියලා? ස්වාමීන් වහන්සේ මිනිස්සෙක් ගලව ගත්ත මේ මිනිස්සයාගේ වෙනස් වීම ක්‍රියාව ඇඳීම පැළඳීම කතාවෙන් දකින මිනිස්සයා ස්වාමීන් වහන්සේ ගැන සිතන්න ගන්නවා. හිතන්න එපා සභාවක් තියෙනවා කියලා දේශනා කරනවා කියලා මිනිස්සු ගැලවෙනවා කියලා. නමුත් ගැලවිච්ච මිනිස්සයාගේ පැවැත්ම දැකලා බොහෝ මිනිස්සු ස්වාමීන් වහන්සේ ගැන සිතන්න ගන්නවා. ස්වාමීන් වහන්සේ අපිට මේ මාර්ගය සමතලා කරලා දීලා තියෙන්නේ මේ පොළවේ මිනිස්සු මිනිස්සයන් හැමතිස්සෙම මුලාවට ලක් වෙනවා. මන්ද ලෝකේ ඉන්න නායකයා වංචනික නායකයෙක්. ඒක අපිරිසිදු ස්වාමීන් වහන්සේ සුද්ධ ආත්මයක්. එතන ලොකු පොරබැදීමක් සිද්ධ වෙනවා. මනුෂ්‍ය සුද්ධ ආත්මයක දේවල් වලට කැමතිද අපිරිසිදු ආත්මක දේවල්ට කැමතිද කියලා ස්වාමීන් වහන්සේ සෝදිසියෙන් බලාගෙන සිටිනවා. ඒ නිසා අපි ප්‍රවේශම් වෙන්න ඕනේ. පුළුවන් තරම් වචන සම්පූර්ණයෙන්ම කියවන්නේ නැතුව ඒක අවශ්‍ය කැලේ විතරක් ගන්න මොකද අපිට කාලය වැඩි නැති. ස්වාමීන් වහන්සේ මේම වචනයක් දෙනවා හේබ්‍රෙව් පොතේ 3:10. හේබ්‍රෙව් 3:10 මැද කොටස කියනවා ඔහු ඒ කියන්නේ මිනිස්සු ඔහු නිතරම සිතෙන් මුලා වෙති. දෙවියන්සේ මැව්වේ මිනිස්සයා නමුත් මිනිස්සයා නිතරම මුලා වෙනවා. දෙවියන්සේ කොච්චර වේදනාවක්. උන්වහන්සේ ආපු මිනිස්සයා නිතරම යක්ෂයාට මුලා වෙනවා. ස්වාමීන් වහන්සේට මාර්ගය සමතලා කරලා දීලා තියෙන උන්වහන්සේගේ රාජ්‍යයට එන්න. ස්වාමීන් වහන්සේ එදා ස්වාමීන් වහන්සේගේ දරුව ගලවලා අරගෙන ඊජිප්තු දේශයෙන් උන්වහන්සේ පොරොන්දු දේශයට අරගෙන ගිය ගමන ඒක අද අපිට සමානයි. මේ යන අපේ ගමන ස්වාමීන් වහන්සේගේ රාජ්‍යය දකින්න. උන්වහන්සේ හැමදාම අවවාද කරගෙන උප්පත්ති දවසේ ඉඳලා ආදම් ඒව උන්වහන්සේ අවවාද කරගෙන ඉන්නවා. ඉපදිච්ච මිනිස්සුයි මැරිච්ච මිනිස්සුයි දැන් ඉන්න මිනිස්සුයි ගණන් ගත්තොත් අපිට ගණන් මෙච්චර මිලියන ගණනක් කියලා කියන්න බෑ. දෙවියන් වහන්සේගේ වචනය කියනවා අපි එදා ඉගෙන ගත්තා. මම තෝරා ගන්නේ ස්වල්ප කොටසක් කියලා. ස්වල්ප දරුවන් කීප දෙනෙක් තුලින් ස්වාමීන් වහන්සේගේ වචනේ මුළු ලෝකෙටම අද ගියා වගේම ස්වල්ප කොටසක් ස්වාමීන් වහන්සේ මේ පොළවෙන් තෝරාගෙන අරගෙන සදාකාලික ගමන කියන්නේ යනවා. ස්වාමීන් වහන්සේ නැවතත් අපිට අවවාද කරනවා. හේබ්‍රෙව් 3:12 වෙනි පදය වචනේ තදින් අල්ලගන්න මේකත් එක සෙල්ලම් කරන්න එපා. අපිට දැන් සෙල්ලම් කරන්න කාලයක් ඉතුරු වෙලා නැහැ. බලන මිනිස්සු ආත්මික මිනිස්සු වැටිගෙන යන කාලයක් මේක. අපි එදා ඉගෙන ගත්ත යේසුස් වහන්සේ කියන මම නැවත එනකොට ඇදහිල්ල තියෙන මිනිස්සු මට සම්භව වෙන්න කියලා. ස්වාමීන් වහන්සේගේ වචනේ හැටියට අපි ස්වර්ගයේ රාජ්‍ය සොයාගන්නේ දකින්නේ ලබාගන්නේ අපේ ඇදහිල්ල තුලින් විතරයි. ඇදහිල්ල කැඩෙන්න ඉතාමත්ම භයානකම ආයුධය තමයි අපේ නපුරුකම. මේ කුණු කන්දලේ කොහෙන්ද ආවේ? ඒක ආවේ යක්ෂයා තුලින්. ඌ ස්වර්ගෙදී නපුරු වුණා දෙවියන් වහන්සේට විරුද්ධව. ඌ මාපු දෙවියන් වහන්සේව ඌ ගණන් නොගත්තා. අද ස්වාමීන් වහන්සේ කියනවා මම ස්වර්ගයේ ආත්ම බලක සිටිනවා. උඹට කතා කරන වචනේ තුලින් ඒ නිසා උඹ මේ සිත නපුරුකමට ගෙනියන්න එපා. කීකරුකමට ගෙනින් කියලා. ඒ නිසා ස්වාමීන් වහන්සේ 3:12 හේබ්‍රෙව් වචනයක් කියනවා ජීවමාන දෙවියන් වහන්සේ කෙරෙන් අහක්ව යන්නා වූ නොහැදිලි කාර නපුරු සිතක් නුඹලා අතරින් කිසිවෙකුට නොතිබෙන හැටියට බලාගනිලා. අහක්ව යන්නා වූ කාගෙන්ද? ස්වාමීන් වහන්සේගෙන්. අපි අහක්ව ගියොත් අද දවසේ මොකද වෙන්නේ? අපි නැවත පාපිෂ්ඨ ජීවිතයට ඇතුල් වෙලා කරපු පව් නැවත කරනවා.
ඒකට අභියෝග කරන්න බෑක වෙනවමයි. මම නෙමෙයි කියන්නේ දේව වචන. උන්වහන්සේ යේසුස් වහන්සේ කියන උඹ නැවතත් මාව කුරුස්සේ තියලා ඇන ගහනවා සමානයි. එක්සස් ස්වාමීන් වහන්සේ කියන ආත්ම යන්න එපා. පැහැදිලිකාර සිතක් තියාගන්න එපා. අපුරු සිතක් තියාගන්න එපා. ඒක යක්ෂයාගේ ගතිගුණ. ස්වාමීන් වහන්සේගේ ගතිගුණ නෙමෙයි. නිසා ස්වාමීන් වහන්සේට වාද කරගෙන. ස්වාමීන් වහන්සේ මිනිස්සු දෙදෙනෙක් මැව්වා ආදම් සහ ඒව කියලා. උන්වහන්සේ ඒ අපේ මුල් පියසා මව් හැටියට සඳහන් වෙනවා. කාටත් හරි කියන්න පුළුවන් ද ආදම ඒවව මෙව්වේ නෑ කියලා? එක කාලකන්ණියෙක් ඇවිල්ලා කිව්වා අපි තිරිසනාගෙන් ආවා කියලා. ඇයි මම කිව්වේ කාලකන්ණිය කියලා? මේ කාලකන්ණිය නිසාද මිලියන ගාණක් අපාය දුක් විඳිනවා. මේ මිනිස්සයා තමයි කිව්වේ වඳුරගෙන් මිනිහෙක් එකතුණා. එංගලන්තේ හිටපු මේ මිනිස්සයා මුළු පරම්පරාවම සීයල ආච්චිල පරම්පරාවම යේසුස් වහන්සේව අනුගමනය කරපු පරම්පරාව. නමුත් මේ මිනිස්සුගේ තියෙන පඬිතකම නිසා එයා ස්වාමින් වහන්සේ ගැන ගණන් ගන්න නැතුව ඔහුගේ කල්පනාවෙන් සොයන්න ගිහලා මොකද උනේ? යක්ෂයා මුලා කරා මිනිස්සයා ආවේ තිරිසනාගෙන් කියලා. මොකද උනේ? නොහැදිලිකාර නපුරු සිතක් ඇති වුණා. යක්ෂයායි මිනිස්සයා වල්ලගත්තා. උඹ මට අවශ්‍ය මිනිස්සෙක්. මම ඔබ පාවිච්චි කරන මිනිස්සු සමූහයක් මාත් එක්ක අපායට ගෙනියන්න. අවසානයේ මැරෙන්න යන මොහොතේ මේ මිනිස්සයා වේදනාව විඳින්න පටන් ගත්තා. දෙවියන්සේගේ වචනේ අරන් ගමක් ගයක් ගානේ ස්ත්‍රියක් සිස්ටර් කෙනෙක් සහෝදරියක් වචනේ කියාගෙන යනවා. වඳුරාගේ මිනිස්සයා ආවා කියපු මිනිස්සයා දැන් ගොඩක් වයසයි. මිනිහට ඉඳගෙනවත් ඉන්න බෑ. හරියකට පොට්ට දාලා තමයි එයා කුටියේ ඉඳගෙන ඉන්නේ. එයාගේ අතේ බයිබලයක් තිබුණා. ඒ ස්ත්‍රියගේ නම ලූක්. ඒ ලූක් කියන ස්ත්‍රියට කතා කරලා කියනවා අද දවසේ මගේ ගිම්හානේ නිවසේ තියෙනවා පුළුවන් නම් මිනිස්යන්ට යේසුස් වහන්සේ ගැන කියන්න කියලා. බලන්න යක්ෂයා කරන පරීක්ෂාවල් නමුත් ස්වාමින් වහන්සේ ලෝකයට හංගවලා දෙන මමයි දෙවියන් වහන්සේ කියලා. ඒ ස්ත්‍රිය අහනවා දාවින්ගෙන් මොකද්ද මේ කියවන්නේ කියලා. එයා කියවන පොතේ බයිබලේ හීබ්‍රු පද එයා කියනවා ලූක්ට මේ සහෝදරියට මම කියන්නේ උසස්ම තලයේ තියෙන රජුරුවන්ගේ පොත හීබ්‍රු වචනේ මම ඉගෙන ගන්නවා කියලා. චාස් ඩාවින් කියනවා ඉඳගෙන අර සහෝදරියට මම තරුණ කාලේ මට හැංගිච්ච දේ මම කිව්වා. මිනිස්සු එක ආගමක් වගේ පිළිගත්තා. දෙවියන් වහන්සේගේ දරුවන්ව හිරියර කරන්න මරන්න ගත්ත මම අද වේදනාවෙන් ජීවත් වෙනවා කියලා. අද බොහෝ සෙනග මිනිස්යාවේ තිරිසනාගෙන් කියලා තමයි පිළිගන්නේ. ඒ මිනිස්යා උගන්වපු දේවල් නිසා. මොකද උනේ නොහැදිලිකාර නපුරු සිතක් තියෙන මිනිස්යාව පාවිච්චි කරුවා. දෙවියන් වහන්සේට තියෙන ඇදහිල්ල ක්‍රිස්තියානි දරුවන්ට එංගලන්තයේ සහ යුරෝපයේ ඇමරිකාවේ බොහෝ අයගේ ඇදහිල්ල නැති වෙලා ගියා. නැවත පාපවල වලට ඒගොල්ලෝ යොමු වෙන්න ගත්තා. අනේ ක්‍රිස්තියානි දරුවෝ ස්වාමින් වහන්සේගේ පාමුලට ආපු අහිංසක දරුවෝ ගොඩාක් බලපෑම් මැද්දේ ඒ අයට හිරියර කරන්න ගත්තා. යේසුස් වහන්සේගේ දරුවන්ව විනාශ කරන්න ගත්ත කවුද? ක්‍රිස්තියානිවරු නැවතත් පාපිට ගිහිල්ලා මේ බොරුවක් මේ මිනිස්සයා උගන්වනවා අපිට දැන් අපි ආවේ තිරිසනෙක් කියලා. අනේ චාල්ස් ඩාවින් දැන් අඬනවා. කතන්දර යන්නේ නැති අපිට ආවේ පොඩි විස්තරයක් විතරයි. ලූක් කියන ස්ත්‍රිය අහනවා චාල්ස් ඩාවින්ගෙන් ඔයාගේ ගිම්හානේ ගීතේ ගෙදර මට මිනිස්සුන්ව වටේ ඉන්න අයව වහල්කමට ආපු සේවකයෝ ඔක්කොම ගෙන්නලා උගන්වන්න පුළුවන්. මම මොනවාද උගන්වන්න ඕනේ කියලා චාල්ස් ඩාවින්ගෙන් අහනවා. අපි හැමදාම කියන දේ දැනුත් කියපු දේ තමයි චාල්ස් ඩාවින් එදා වඳුරගෙන් මිනිස්සයා ඉපදෙනවා කියලා මුළු ලෝකේ විනාශ කරපු මිනිස්සයා මරණ මොහොතේ කියපු වචනේ බලන්න. මේ දේ ඔබ උගන්වපන්. මොකද්ද උගන්වන්නේ කිව්වේ? චාල්ස් ඩාවින් කියනවා ලූක් සහෝදරියට යේසුස් වහන්සේගේ නැවත පැමිණීම ගැන උගන්වන්න. මේ මිනිස්සුන්ට වැටහුණා මේ ඔක්කොම බොරුවක් මේ පොළොව වෙන්නේ. උන්වහන්සේ අපිව තෝරගන්න සෙලෙක්ට් කරනවා. එහෙම නැත්නම් කොටසක් තෝරගන්න උන්වහන්සේගේ සදහා තමන්ගේ ආත්මය පාවා දෙන්න එපා. ආදම් ඒවා මාවලා ස්වාමීන් වහන්සේ දුන්න ආදම් ඒවලට උයනක් එහෙම නැත්නම් ඉඩමක් මේක බල ස්වාමීන් වහන්සේගේ බලාපොරොත්තුව තිබුණේ ඒ උයන වවල ලස්සන්ට මට වොමනා විදි අකීකර වුණා. එපයි කියපු ගහේ තියෙන ගෙඩිය කෑවා. ඔක්කොම ස්වාමීන් වහන්සේගේ සැලැස්ම යක්ෂයා ආදම් සහ ඒව තුලින් කන පිට ඇරියා. දැන් ස්වාමීන් වහන්සේ බලනවා ආදම් ඒව නෙමෙයි දැන් මට වමනා කරන්නේ මගේ දරුවෝ ටික ආදම් ඒවගෙන් පැවැත්වෙන ජනතාව ඒ අයගේ ඉඩම ඒ අය කොහොමද බලාගන්නේ කියලා. හැබැයි මිනිස්සෙකුට ස්වාමීන් වහන්සේ ඉඩමක් දීලා තියෙනවා. ඒ ඉඩම අපි ශුද්ධව තබා ගන්නවද විනාශ කරනවද කියලා උන්වහන්සේ බලාගෙන සිටිනවා. ඒ ඉඩම තමයි
අපේ සිත කියන ඉඩම. මේ සිත තමයි හැම දෙයකම මුල. මිනිස්සුන්ට ව්‍යසනය ගේන්නත් තමන්ටත් තමන්ම ව්‍යසනය ගේන්නත් අපායටද ස්වර්ගයටද යන්නේ සුද්ධකමටද යන්නේ හැම දේම සිදු වෙන්නේ මේ ඉඩම නැමැති සිතෙන් තමයි. මාංශේ කියන ඔබ බීජ වපුරලා ඒක අස්වැන්න ගනින් කියලා. අර ආදම් ඒව වගේ එක විනාශ කරන්න එපා. මොකද මේ බීජ වපුරලා උන්වහන්සේ කියන්නේ අස්වැන්න ගනින් කියලා. අපි දෙවියන්වහන්සේගේ වචනයට කීකරු වෙලා උන්වහන්සේට වමනා විදියට අපි ගමන් කරනකොට අපේ ආත්මය විතරක් නෙමෙයි අපි තවත් අයව ස්වාමින් වහන්සේගේ රාජ්‍යයට ලං කරන්න උත්සාහ කරනවා. චාල්ස් ඩාවින් තුලින් යක්ෂය පාවිච්චි කළ විනාශ කර මිනිස්සු. අහිංසක දුප්පත් කොල්ලෙක් කෙල්ලෙක් අරගෙන ස්වාමින් වහන්සේ දහස් ගණන් අද ගැලවීමට ගෙනවා ස්වර්ගයට. අපි හොඳ මිනිස්සුද? අපි ජඩ මිනිස්සු. ඉතිහාස හොයලා බැලුවොත් අපි කරලා තියෙන වැරදි කොච්චරද කියලා කියන්නේවත් මේ පොත් මදි ලියන්නේ. සිතෙන් කටින් ක්‍රියාවල් වලින් කරන දේවල්. ස්වාමින් වහන්සේගේ කරුණාවෙන් අද අපි බේරිලා ගමන් කරනවා. දෙවියන් වහන්සේට වමනා විදිහේ ආකාරයට අපි ජීවත් වෙනකොට මොකද වෙන්නේ? පිළිකුල් යක්ෂය අපගේ ශරීරවල අද පාවිච්චි කරන පිළිකුල් දේවල්ට බිලියන ගණන් මිලියන ගණන් නෙවෙයි බිලියන ගණන්. එදා අපි ඉගෙන ගත්ත ශරීරයෙන් සිතෙන් කටින් කයෙන් හැමතේම අපි කරන්නේ පව්. දැන් ඇසෙන් කරන පාරේ ඉතාමත් භයානකයි විනාශකාරී දුරකථනය අපේ අතට ඇවිල්ලා තියෙනවා. ස්වාමීන් වහන්සේ අවවාද කරගෙන ඉන්නවා. අපි මේ කතා කරන උන්වහන්සේ අවවාද කරන නිසා. ඒ හොඳ කමක් නිසා නෙවෙයි. අපි ඔක්කොමඩ ස්වාමීන් වහන්සේගේ ප්‍රේමය නිසා. දෙවනාංශික වමනාවේදී අපි ජීවත් වෙන ස්වාමීන් වහන්සේ පළවෙනි කොරින්තිය 6:19 මෙසේ කියනවා. 1 කොරින්තිය 6:19 අපි මේක දවසකුත් කතා කරා. නුඹලාගේ ශාරීරික දෙවියන් වහන්සේගෙන් ලැබූ නුඹලා තුල ඇත්තා වූ ශුද්ධාත්මයන් වහන්සේගේ මාලිගාවයි. උන්වහන්සේ එදා මෙන් අපිව අදත් මහිමයෙන් වසාගෙන සිටිනවා. කොහොමද මහිමය? මොකද්ද මහිමය? ආත්මයන් වහන්සේ අප තුළ වැඩිම. අපි තුළ ස්වාමීන් වහන්සේගේ ආත්මය ක්‍රියා කරනකොට ස්වාමීන් වහන්සේගේ මහිමයෙන් අපිව වසාගෙන සිටිනවා. වසාගෙන සිටිනවා නෙමෙයි එන හැම මොහොතේම පරීක්ෂාවකින් උන්වහන්සේ අපිට අවවාද කළ අපිව බේරගන්නවා. උන්වහන්සේගේ වමනා විදියට මහිමයෙන් පිරලා අපි ස්ථීරව ගමන් කරනකොට උන්වහන්සේ අපිට ත්‍යාගය දෙන්න ලෑස්ති වෙලා ඉන්නවා. ගැලවීමට අමාරුම කාලය තමයි සුතකමට එන්න අමාරුම කාලය තමයි අවුරුදු 6000 ආදම් ඒව ඉඳලා අද වෙන කාල පරිච්ඡේදයට මේ තිබෙන කාලය. අපේ කාලෙවත් තිබුණේ නැහැ ෆෝන් එකේ ජහජරාල අතේ තියෙන. අපේ කාලේ දැක්කේ නැහැ නිර්වස්ත්‍ර ඇඳුම් පාරේ බහැපු ගමන් දකින්නට. අද ක්‍රිස්තියානි බොහෝ සභාවලත් යන්නේ මේ විදිහට තමයි ගෑනේ. භයානක කාලයක් මේක. ඒ කාලේ ස්වාමින් වහන්සේ තුල සුද්ධව ගමන් කරන මිනිසයා තුල තියෙන මහිමය දෙවියන් වහන්සේගේ අතිවිශාලයි. අමාරුවෙන් ගැලවිලා අවසානයේ රේස් එකක් දුවනවා වගේ අපි ලං වෙලා ඉන්නේ ජයග්‍රහණයට. අද ජයග්‍රහණය උන්වහන්සේ ස්වර්ගයට උසුලන මේ පොළොවේ සෙනගට අපි සම්බන්ධ වෙන්න යනවා. ඒව තමයි අපිට අවශ්‍ය කරන්නේ. මේ සඵලත්ව ජරාවල් ගන්න කාලේ කණ එක නෙමෙයි. ප්‍රශ්න කරදර තියෙන නිසා මිනිස්සු මුලා වෙලා යනවා මේ වගේ හොරුන් ගාවට. මේ කියන්නේ දේව වචනේ කියනවා යේසුස් වහන්සේ අවසාන කාලේ මේ වගේ වංචනික එනවා. කිසි අනුකම්පාවක් නොකරන මගේ දරුවෝ විනාශ කරනවා කියලා. යේසුස් වහන්සේ ගැන කතා කරනවා යේසුස් වහන්සේගේ වචනේට පයින් ගහනවා. උන්වහන්සේ ස්වර්ගයේ ඉන්න උන්වහන්සේගේ වචනේ තමයි අපි අද ශක්තිමත් කරන්නේ. ඒ වචනේට පයින් ගන්නේ. ඔවුන්ගේ පැවැත්ම නැත්තම් ඔවුන්ගේ රාජ්‍ය උන්ට ගොඩනගා ගන්න උවමනා නිසා. අද අපිට සෙනග නැහැ. චර ගැඹුරුගේ දේවල් කිව්වත් හරි පණිවිඩය යන්නේත් නැහැ. කසනකන් කිසි ආසාවක් බරක් නැහැ ස්වාමින් වහන්සේගේ ශුද්ධකමේ වචනය තුලින් රාජ්‍යයට සූදානම් වෙන්න. ආශිර්වාද ආස්කම් පියාගෙන යන්න ඕන තරම් සෙනගේ. ඕන තරම් දුරයයි. කොච්චර වේදනාවක්. නේද? ස්වාමින් වහන්සේ වේදනාවක්. ඔයන් වහන්සේ කියන පළවෙනි කොරින්තියේ 15:22 පළවෙනි කොරින්තියේ 15:22 ඇසපිය හෙළන ශනිකින් අපි සියල්ලෝම වෙනස් කරනු ලබන්නේය. ඇසපිය හෙළන ශනිකින් අපි සියල්ලෝම වෙනස් කරනු ලබන්නේ. මෙතනට තමයි අපි යන්නේ. මෙතනට තමයි මේක තමයි අපිට අවශ්‍ය කරන්නේ. මේක තමයි වෙනස ස්වාමීන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන්නේ. මේට වැඩිය දෙයක් නැහැ. අවන හරි ලේසි. යේසුස් වහන්සේ කිව්වා ඉඳගෙන හරි පහසුයි. කිසි බරක් නැහැ. එකම දේ ඔබ කී කරුවයා කොට ඔබ ගමන පාස්. උන්වහන්සේ කියන මැටි පොතේ 24:31 අහසේ එක්කොල කරගෙන සිට අනිත් කොළ දක්වා මම උසුලන්නේය. ස්වාමින් වහන්සේ
ඒ සඳහා අපිට උන්වහන්සේගේ මහිමය දීලා තියෙනවා. ආදම්සව මැවුවා විතරක් නෙමෙයි උට මහිමය දීලා තිබුණා. ඔව් වසාගෙන සිටිය මහිමේ. අපි කොහොමද ඒක දන්නේ? උප්පත්ති පොතේ 2:25. මෙසේ කියනවා. අනුෂ්‍යාද ඔහුගේ භාර්යාවද යන දෙදෙනා නග්නව සිටියේය, නිර්වස්ත්‍රව සිටියේය. නමුත් ඔවුන් ලැජ්ජාවටපත් නොවුනේය. කිසි ලැජ්ජාවක් නැහැ. මහිමේ පිරී සිටියා. මහිමේ නැති වෙච්ච ගමන් මොකද වුනේ? ස්වාමීන් වහන්සේට කීකරුණා යක්ෂයට, ස්වාමීන් වහන්සේට අකීකරු වුණා යක්ෂයට කීකරු වුණා. කාට මුලා වුණා. දෙවියන් වහන්සේට අකීකරු වෙච්ච නිසා දාගන්න කියපු බාර දුන්න වත්තෙන් දෙවියන් වහන්සේ ඔවුන්ව පන්නලා දැම්මා. වත්තක් නැහැ, මහිමයක් නැහැ. අපිට දීලා තියෙන සිත නැමැති වත්ත පිරිසිදුව තියාගත්තේ නැත්නම් අපිටත් ඒ දේම තමයි සිද්ධ වෙන්නේ. පන්නලා දැම්මා වත්තෙන් දෙවියන් වහන්සේ. අපිට දීලා තියෙන උන්වහන්සේගේ සැලැස්ම වෙනස් කරන්න යන්න එපා. පිරිමිය ස්වභාවය, ගෑණිය ස්වභාවය වෙනස් කරලා තියෙන එක මාරු කරන්න යන්න එපා. නිර්මාණය කළේ දෙවියන් වහන්සේ. ඒක නිසා අපි ප්‍රවේශම් වෙන්න. යකා ක්‍රමානුකූලව අපායට ඔබින විදියට අපි සුදුසුකම් ලබන්න අපේ ස්වභාවල් ඔක්කොම වෙනස් කරනවා. පළවෙනි සෑමුවෙල් 2:3 ගෙදර ගිහිල්ලා කියවන්න යට කොටස. පළවෙනි සෑමුවෙල් 2:3 ස්වාමීන් වහන්සේ සියල්ල දන්නාසේක. උන්වහන්සේගේ ක්‍රියාව, උන්වහන්සේ අපේ ක්‍රියාවල් කිරා බලනසේක. මම මෙතනින් අවසන් කරන්න අවශ්‍යම කරන වචන ටිකක් මම දෙන්නම්. යක්ෂය අපිට දෙවියන් වහන්සේ එපා කියපු දේවල්ම මිනිස්සු අද කරනවා. මේක ඉතාමත් භයානක දෙයක්. කීකරුකම නැති නිසා. පළවෙනි කොරින්ති 11:13 වචන ටික කියාගෙන යන ගෙදර ගිහිල්ලා කියවන්න. හිස නොවසා දෙවියන් වහන්සේට යාඥා කරන ස්ත්‍රීන්ට ඒක හුබින්නේ නැහැ. ඒක වැදගත් නැහැ. ස්වාමීන් වහන්සේට ප්‍රසන්න නැහැ. 11:14 කියන පුරුෂයෙකුට දික් වූ හිස් කොට හිස් කෙස් ඔවුට ගෞරවයක්. සමාවෙන්න කොට දිගට වවන පුරුෂයෝ එමෙ නැත්නම් කොණ්ඩේ දිගට වවල ගැට ගාගෙන ඉන්නවා. දැකලා තියෙනව නේද? ඒක මිනිස්සයාට ඒ මිනිස්සයාට ඒක අගෞරවයක් කියලා. ඒකේ අනිත් පැත්ත මොකද්ද? ස්වාමීන් වහන්සේ 11:15 කියනවා 11:15 පළවෙනි කොරින්තියේ ස්ත්‍රියකට දික් වූ හිස කෙස් ඇත්නම් ඒ මිනිස්සයාට දෙවියන් වහන්සේගේ ඉදිරියේ ගෞරවයක් කියලා. එතකොට පුරුෂයා කොණ්ඩේ වවන එකත් අගෞරවයක්. ස්ත්‍රිය කොණ්ඩේ කපන එකත් අගෞරවයක්. ඇයි මම මේක උගන්වන්නේ? මොඩ වෙන්න එපා. මිනිස්සු මේ විදියට අනවශ්‍ය විදියට කරනකොට ස්වාමින් වහන්සේගේ ආත්මික දරුවන් ඉදිරියේ ඔවුන් හැල්ලුවටපත් වෙනවා. ඔයගොල්ලන්ගේ ආත්මික උස මහත කොට මිනිස්යාගේ හැසිරීම, ඇඳීම, ක්‍රියාකලාවෙන් දෙවියන් වහන්සේගේ දරුවන්ට තේරුම් කරගන්න. මේ 3-4 විතරක් මම කියගොන යනවා. 1 පීටර් 3:3 කියනවා. 1 පීටර් 3:3 හිස ගෙතීම ස්වර්ණාභරණ පැළඳීම ස්ත්‍රියකට ඔබින්නේ නැහැ කියලා. මම නෙමෙයි කියන්නේ ස්වාමීන් වහන්සේ. ඒ අපි දැනගන්න ඕනේ මේ මිනිස්යන්ගේ ඇඳීමෙන් මේ මිනිස්යා කවුද කියලා. ගෙදර ගිහිල්ලා කියවන්නේ ඒක සම්බන්ධ කරන ස්වාමීන් වහන්සේ 1 තිමෝති 2:8 அதே போலவே 1 தீமோத்தேயு 2:8 සමහර තැන්වල ගියාම පාස්ටර්ගේ බිරිඳව දැක්කම දුවන්නේ හිතෙනවා. විශේෂයෙන්ම පිට රටවල් වල. පාස්ටර්ට අඬගාලා අවසානයේ කිව්වට පස්සේ තේරුම් කරලා දීලා එයා අඬන්න ගන්නවා. ඒක නිසා අපි පුළුවන් තරම් මේ දේවල් හරියාකාරව දැනගන්න ඕනේ. එතකොට ස්වාමීන් වහන්සේගේ මහිමෙන් අපි පිරෙන්න පුළුවන්. ස්වාමීන් වහන්සේගේ රාජ්‍යයට ඇතුල් වෙන්න පුළුවන්. මේ දේ සිදු වේවාය කියලා ප්‍රාර්ථනා කරමින් ස්වාමීන් වහන්සේගේ වචනේ මම මෙතන අවසන් කරනවා. සෑම දිනකටම ජේසුස් පිටයි.